ආයිබෝවන් යාළුනේ ඔයාලා සාධනය පිළිගන්නවා KIP හෙවන් YouTube channel එකට. ඔයාලා හොය හිටියේ ඔන්ලයින් නැතුව ඔෆ්ලයින් ප්ලේ කරන්න පුළුවන් ෂූටින් ගේම් එකක් නම් ඉතින් ඔයාලට මේ වීඩියෝ එක පර්ෆෙක්ට්. මම ඔයාලට ගෙනාවා ඔෆ්ලයින් ෂූටින් ගේම් 10ක්. ඉතින් මේ වීඩියෝ එකේ ඒ ගේම් වල විස්තර සහ ඒ ගේම් මොන PC වලටද හොඳ කියලා කතා කරනවා. එහෙනම් ඉතින් ඒව ගැන දැනගන්න දිගටම වීඩියෝ එකේ රැඳිලා ඉන්න. අපි යමු වීඩියෝ එකට. ඉතින් පලනි ගේම් එක තමයි ඩම් එටනල් කියන්නේ සුපර් ෆාස්ට FPS ක්ෂන් එක මේක මේන් පොයින්ට එක වෙන්නේ නස්ටොප් මූමන්් සහ නොස්ටොප් ෂූටි එනිමිස් ගොඩක් ෆාස්ට ඉතින් හලත් ගොඩ ෆාස්ට වෙන්නවට ස්ටෝරි මෝඩ් එක ඕෆ්ලයින් එකට පර්ෆෙක්් ග්‍රෆික්ස් හයින් ඒත් ලෝ සටිං වලින් මිඩ් පිසි වලට ප්ලේ කරන්න පුළුවන් ඉතින් මේක PC රික්වරමන්ස් තමයි මිට්ටු හයිෙන් ඉතින් මේක ප්ලේ කරන්න ඔයාලට 8GB රැම්මයක් තියෙන්න්න ඕන ඉතින් දෙවනිගේම එක තමයි මෙට්‍රෝ එක්ඩස් ඉතින් මේක පෝස්ට ඔපකලප්ටික් රශයා එක ෂූටිං සවවිල් කම්බයින් කරන එකම ගේම් එක මෙට්‍රෝ එක්ඩස් ගේම් වර්ල්ඩ ඇන්ද ස්ටෝවි ඩෙසර්ස් ෆොරස්ට අන්ඩග්‍රවන්් ටනස් ස්ටෝරි ලයින් එක ඉමෝෂන ස්ලෝ පේස් ෂූටිං ස්ටීල් ක්‍රාෆ්ටිං ඉතින් මේක PC රික්වරමන්ස් තමයි මිඩරේජ් PC ඉතින් මේක ප්ලේ කරන්න ඔයාලට 8GB රැම්ම එකක් ඇති ඉතින් තුන්ගෙන ගේම එක තමයි බ්ලක් මෙසා ඕල්ඩ් හාෆ්-ලයිෆ් ගේම් එක මොඩර්න් එන්ජින්ස් වලින් ක්‍රිමේක් කළ මාස්ටර් පීස් එකක්. සයන්ස් ලැබ් එකක එක්ස්පෙරිමන්ට් එකක් වැරදිනවා. ඒලියස්ලා ඉන්වේඩ් වෙලා සෝල්ජර්ස්ලා ඇටැක් කරනවා. ෂූටිං පසල්ස් එක්ස්ප්ලෝරේෂන් all in one. ඉතින් මේකේ PC requirements තමයි low to mid PC සඳහා. ඉතින් මේක very optimized. ඉතින් හතරවෙනි ගේම් එක තමයි Titanfall 2. Titanfall 2 offline campaign එක ගැන ගේමර්ස්ලා කියන එක තමයි best FPS campaign ever. ඔබස්ලා ඔයාලට කන්ට්‍රෝල් කරන්න පුළුවන් සුපර් ෆාස්ට් මූවමන්ට් එකක් තියෙනවා and good story එක PC requirements තමයි mid PC okay GTX 660 level GPU enough ඉතින් මං කලිනුත් කිව්වා mid PC කියලා දැන් ඔයාලා බලන්න ඇති mid PC කියන්නේ මොනවද කියලා ඉතින් low PC mid PC and high PC එහෙම අපේ PC එකේ operating එක අනුව අපිට PC එක වර්ග තුනකට බෙදන්න පුළුවන් ඉතින් පස්වෙනි ගේම් එක තමයි Borderlands 2 මේක ඉතින් funny, crazy cartoon style graphics shooting billions of weapons story human action මේක ඉතින් completely offline play කරන්න පුළුවන් ඉතින් මේකේ PC requirements තමයි low to mid PCs ඉතින් මේක play කරන්න ඔයාලට 4GB RAM එකක් හොඳටම ඇති හයවෙනි ගේම් එක තමයි Bioshock series C5 Mystery Dark Storyline Supernatural Powers ඔක්කොම මික්සලා එකට තියෙනවා ඉතින් Bioshock 1, 2 දෙකම offline play කරන්න පුළුවන් PC requirements තමයි any mid range PC works හත්වෙනි ගේම් එක තමයි Far Cry 3 ඉතින් මේ ගේම් එක ගැන නම් ගොඩක් අය දන්නවා ඇති Far Cry 3 කියන්නේ island based open world shooter outpost capture hunting crafting exploration vast character එක legendary story offline perfect PC requirements තමයි low to mid PCs ඉතින් මේක play කරන්න ඔයාලට 4GB RAM එකක් ඇති ඊළඟ ගේම් එක තමයි Battlefield 1 World War 1 FPS shooting experience එකක් ඔයාලට මේ ගේම් එකෙන් ගන්න පුළුවන් vehicles tanks planes realistic weapons single player offline missions ගොඩක් strong PC requirements තමයි medium to high PC ඉතින් මේ ගේම් එක play කරන්න ඔයාලට හොඳ GPU එකක් අවශ්‍ය වෙනවා ඊළඟ ගේම් එක තමයි Spec Ops The Line third person shooter emotional story tactical combat මේක ගේම් ප්ලේ එකට වඩා ස්ටෝරි එක නිශ්චිතයි ඉතින් ඔයාලට මේ ගේම් එකේදී decision making ගොඩක් ගන්න තියෙනවා PC requirements තමයි low to mid PC ඉතින් ඔයාලට මේ ගේම් එක ප්ලේ කරන්න good optimization එකක් අවශ්‍ය වෙනවා අවසාන ගේම් එක තමයි Arma 3 real army simulator shooting everything realistic long distance sniping team strategy vehicles helicopters දැනට තියෙන most realistic war simulator PC requirements තමයි medium to high PC heavy game එක මම ඉතින් ඔයාලට මේ ගේම් එක recommend කරනවා